Ilkon ක්‍රඩාබිලිට සම්බන්ධ වී තිබෙන ආරම්භක පන්දු යවන්න. right arm round the wicket එක කරන හොඳ පන්දුවක්. ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ. තරමක් ෆ්ලයිට් ක්‍රීමක ලක් කරමින් බ්ලැක් ඊගල් ආරම්භක දකුණත් මද වේග පන්දු යවන්න දිවෙනවා. මීළඟ පන්දුව යොමු කරන්නට ඉවර දුර්වල පන්දුවක් පිටේ ඉන්නට ඈතින් පන්දුව ගමන් කළේ වයිඩ් පන්දුවක් ලෙසට රුචිර නලීන් විනිශ්චයකාරවරයා තීරණය දිනේ පිටියේ විනිශ්චයවරුන් ලෙස ක්‍රියාත්මක වන්නේ. හොඳ පන්දුවක් එවරත් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ චමිදු සේනාරත්න. ඉතා විශිෂ්ට ගණයේ පන්දු යැවීමක්. පාද ලකුණ කෝන් සූදානම් වන්නේ පන්දුව පිළිගැනීම සඳහා. රවුන්ඩ් විකට් ආකාරයට චමිදුගේ මීළඟ පන්දුව රලෝ ෆුල් ටස් පන්දුවට ස්විප් පහරක් කෙල්ල කරන පන්දුව ගමන් කරනවා. ඩීප් බෑක්වර්ඩ් ස්ක්වාල් එක කලාපයට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගම දැන් right arm round the wicket ආකාරයෙන් ප්‍රධාන විනිශ්චයකාරවරයා පස් කරමින් හොඳ පන්දුවක් එවරත් ඉතාමත්ම තියුණු පන්දුවක් යොමු කළේ. මම මෙයි සඳහන් කළේ කිසිදු පීඩනයකින් තොරව සූදානම් වන්නේ දකුණත් මද වේග පන්දු යොමු කරන ක්‍රීඩකයා. round the wicket ආකාරයට මීළඟ පන්දු යොමු කරන්නට වරදව පහලක් කෙල්ල කරනවා. පන්දුව ගමන් කරනවා. wide lawn on කලාපෙට සුමති රත්නායකට එකවර පන්දුව රැක ගන්නට අවකාශයක් ලැබුණේ. අවසරයෙන් පහසුවෙන්ම ලකුණු දෙකක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. යනුව මුල්ම පන්දුවාරයේ අවසන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි. කිසිදු ක්‍රීඩකයෙකු නොදැවි පන්දුවට පහර දෙන විනෝස් වයිඩ් මිඩ් ඔන් සහ ඩීප් ස්ක්වාල් එක දෙසට වන්නට ක්‍රීඩකයන් රඳවාගෙන දිවෙනවා. left arm round the wicket ආකාරයට දෙවන පන්දුවාරයේ ප්‍රථම පන්දුවට මාකර්ෂණීය පුල් කිරීමක්. ඩීප් බෑක්වර්ඩ් ස්ක්වාල් එක කලාපයෙන් ලකුණු 6ක් හිමි කර ප්‍රීමියර් ලීග් තරගමාලාවේ අතිශයගෙන අදස්කම් දැක්වූ පිතිකරුවා. හොඳ පන්දුවක් යොමු කළේ ඩ්‍රව් පහරක් කෙල්ල කරනවා. පන්දුව ගමන් කරනවා. ලෝන් ඔන් දෙසට වන්නට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගම ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු පිතිකරුවා වීරකෝන් පන්දුව පිළිගැනීම සඳහා left arm මොහොමද විකට් ආකාරයෙන් රත්නායකගේ මීළඟ පන්දුව හොඳ පන්දුවක් නැවතත් විකට් ටු විකට් ආකාරයෙන් බ්ලොක් හෝල් එක තුල පන්දුව පදිත කළා. ඉතාමත්ම දක්ෂ ලෙස පාදයෙන් පන්දුව නතර කළා. තරමක් කවකෝණ දෙසට වන්නට පන්දු රකින්න ක්‍රීඩකයා පැවැත්වෙනවා. කාලයකට පසුව දෙවන්ත කණ්ඩායම පැමිණ තිබෙනවා තරඟ කරන්නට. ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ සුමති රත්නායක. 15යි ලකුණු සංඛ්‍යාව. left arm over the wicket ආකාරයෙන් සූදානම් මීළඟ පන්දුව එවරත් වේගය මදා කඩාල කරමින් යොමු කළේ වීරකෝන් නැවතත් පරාජයට පත් වුණා. පිළිකුඩාල් මිත්‍රවනේ තා විශිෂ්ට ගණයේ පන්දු යැවීම ලකුණු 16 රැඳී තිබෙන්නේ. අවසන් පන්දුවාරයේ ප්‍රථම පන්දුව ලෝ ෆුල් ටස් පන්දුවට ඩ්‍රව් පහරක් කෙල්ල කරන සාර්ථකයි ස්ථානගත කිරීම. ඩීප් කවර් කලාප්ටන් රවුන්ඩ් ද විකට් ආකාරයෙන් යොමු කළ මීළඟ පන්දුවට ඩ්‍රව් පහරක් කෙල්ල කරන පන්දුව පෙර පරිදිමයි. ඩීප් කවර් කලාපෙට වර පන්දු රකින්න යොදවා තිබෙනවා. එක ලකුණක් වෙනුවෙන් බලයනියා සමග ඉතා උණුසුම් තරගයක් දැක ගන්නට හැකියාව ලැබෙවි. රවුන්ඩ් ද විකට් ආකාරයෙන් නීෂාන්ගේ මීළඟ පන්දුව සාර්ථකයි. ඉතාමත් හොඳ පන්දුවක් මැනවින් පන්දුවක් යොමු කළා. ඉන්කාසි වාසිය උරගා බලන්නට සම්බන්ධ වේ යුතුයි. චාමිකේෂන් සූදානම් වන්නේ රවුන්ඩ් ද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කරන්නට. එවරත් හොඳ පන්දුවක් බ්ලොක් හෝල් එක තුල ඒ පන්දුව පදිත කළේ ඩ්‍රයිව් කිරීමකින් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. දෙවන ලකුණට උත්සාහ කරනවා. සාර්ථකව දෙවන ලකුණත් ලබා ගන්නවා. සූදානම් වන්නේ රවුන්ඩ් ද විකට් ආකාරයෙන් පන්දු යොමු කිරීම සඳහා. දුර්වල පන්දුවක් ඒ වයිඩ් පන්දුවක් 24 වන ලකුණු පූර්වට ක්‍රීඩකයා දැන් දිවෙනවා. තීරණාත්මක අවසන් පන්දුව යොමු කරන්නට මේ පන්දුවේ විශාල පහරක් ඔවුන්ට පැමිණියොත් ඒ පන්දුව යවන්නට වාසි ජනකයි. හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් චාමික හේෂවන්න සූදානම් රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයට ප්‍රථම පන්දුව යොමු කිරීම සඳහා. හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ වේගයක් තිබෙන ක්‍රීඩකයා. දැන් සූදානම් සීමාවේ සිට ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා. හොඳ පන්දුවක් කෙලින්ම පන්දුව කඩුල්ලේ දවටුනේ අදහාගත නොහැකි පන්දුවක් යොමු කළා. දකුණත් පිටිකරුවාට මෙන්න තරමක් වාසිදායක තත්ත්වයක් තිබෙනවා. ස්කෝරම් ආකාරයේ පන්දු යවන්නෙක් නිසා සූදානම් වන්නේ සීමාවේ සිට දැන් අංක 3 පිටිකරුවා ඉදිරියේ පන්දු යොමු කිරීම සඳහා. right arm over the wicket ආකාරයෙන් අහමඩ් ආතිෆ්ගේ මීළඟ පන්දුව කෙටි පන්දුවට පහරක් කෙල්ල කරනවා. ඒ උඩ පන්දුවක් ලෙස ඉහළ නගිනවා. රැක ගන්නවා පන්දු යවූ ක්‍රීඩකයාම ඉතාමත්ම විශිෂ්ට ගණයේ උඩ පන්දුවක් රැකගත් බව සංවිධායකයන් දැනුවත් කළේ. සූදානම් ආතිෆ්ගේ මීළඟ පන්දුව ඉතාමත්ම හොඳ පන්දුවක් මැනවින් පන්දුවක් යොමු කළා. තරමක අවුට් යොමු කළහොත් එය ඉතා වාසිජනක තත්ත්වයක් බවට පත් වේවි.
වරත් වේගවත් පහරක් කෙල්ල කරනවා පිටේ පිටතක් දෙවන්න පන්දුව ඉහළගෙන උඩ පන්දුවක් ලෙස කවර් දෙසට ගමන් කරනවා ඩීප් කවර් කළා අපේ පන්දුව රකින්න ක්‍රීඩකයා වරක් පතිතව පන්දුව රැක ගන්න left arm over the wicket අකාරයෙන් සුදානම් දෙවන පන්දුව ආරේ ප්‍රථම පන්දුව තරමක් පිටේ ඉන්නට ඇතින් පන්දුව ගමන් කළේ වේගවත් පහරකට උත්සාහ කළත් පිටේ දැවටෙන්නේ පන්දු කරණයට ඇතුළත් පන්දුවක් ලෙසයි over the wicket අකාරයෙන් ප්‍රධාන විනිශ්චයකාරවරයා පසු කරමින් මීළඟ පන්දුව රසාර්ථක පන්දුවක් ඉතාමත්ම මැනවින් ගෙවුණු දෙවුන්දර තරගමාලාව තුල එවර පුල් පහරක් කෙල්ල කරනවා උඩ පන්දුවක් රැකගත්තා සුරකිව වයිඩ් මිඩෝන් ක්‍රීඩකයා මේ වයඹ පළාතෙන් left arm over the wicket අකාරයට සුදානම් වන්නේ මීළඟ පන්දුව යොමු කිරීම සඳහා අර රිවර්ස් ස්වීප් පහරක් කෙල්ල කරන්න උත්සාහ කළේ පිටේ නිසිලෙස පන්දුව දවට පන්දුව යැවීමේ බලෑනියක් ඔවුන් සතුව තිබෙන වග දිවෙනවා over the wicket අකාරයෙන් එවර සාර්ථකයි ඉතාමත්ම මැනවින් පන්දුවක් යොමු කළා වමත් මද වේග පන්දුව යවන්න හරියට සුදානම් වන්නේ අවසන් පන්දුව ආරේ ප්‍රථම පන්දුව හොඳ වේගයක් සහිත පන්දුවක් යොමු කළේ පැතුම් තරංග මේ දිවෙනවා සීමා බෙසිට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා වරසාර්ථක පන්දුවක් වේගය සහ දෝලනය සමබරව රඳවා ගනිමින් මෙවර පන්දුව සුදානම් over the wicket ආකාරයට පැතුම් තරංගගේ මීළඟ පන්දුව වරසාර්ථක පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ දැන් තරගයේ සිට over the wicket ආකාරයෙන් වම අප්තිති කරුවා ඉදිරියේ මීළඟ පන්දුව වරකෙටි පන්දුවට පහරක් කෙල්ල කළා තිතරම්ම සාර්ථක නෑ අනුව තරගය අතහැර දමනවා ජය ගන්නවා තරගය වේනෝස් ක්‍රීඩකිනිතා විශිෂ්ට ජයග්‍රහණයක් වුණ අඩු ලකුණු සංඛ්‍යාවක් මත යැපෙන්නට සමත් වුණා. මෙයයි සඳහන් කළේ මේ තනතිරුව හරිය